ඊට පස්සේ මචං අපි යන් ෆේර් ඩුවෙල් එකේ මචං අපි ගමු අපේ M4 එවන්න එක අරගෙන මැක්ස් කරලා දාමු. M4 එවන්න එක අපි මේ වෙපන් මේවා ටිකක් අයින් කරමු මේ වැඩක් නැහැ නේ වෙපන් බොක්ස් මට. මොකද ඒ තරම් මට වෙපන් නැහැ. මගේ account එකේ වෙපන් තියනවානේ. ලක්ෂ 10යි තව දෙක්කුයි. වෙපන් ඒ කාලේ account ආ මෙවුවා. උඹලට ඉතින් ඔය පිළිගන්නේ විශ්වාස කරනවා නම් විශ්වාස කරපන් නැත්තම් මට වැඩකුත් නැහැ. ඒනට ඇත්ත කතාව ඒකයි. හරිද? එහෙමයි බං අපේ account තියෙන්නේ. මේ account හැදුනේ අපේ අත්වල බං ඉස්සර. මමනේ මොකද මම තමයි ඔය ගේම් එක ඩිසයින් කරේ. මේ free fire කියන එක ඔයාලා ඒවා ඉතින් මම දන්නා කවුරුත් ලංකාවේ වලට ඇත්ත කතාව කියන්නේ නැහැ. මොකද එහෙම කියන්නේ නැහැ මචං කවුරුත්. ඒක උනාට ඇත්ත කතාව බං ඒකයි. උඹලට දවසක ඔව තේරෙයි. හැබැයි ඊදාට උඹල පරක්කු වැඩි වෙයි. කරන්න දෙයක් නැහැ. හරි අපි ඕල් එකක් ගත්තා. මෙව්වා එවනම් මේ බලපං ටිකක් අර. ඊයර මොකාද බං අර බෙන්ටන් එකේ හිටියේ ගිනි කසයනේ. ගේ ඕල් එකට වවචන් ඔය. හරි ටක් ගාලා දුන්නා නම් අපි අරගෙන මොකක්ද ආවේ? අපෝ. හරි වයිස් අපි ඒක ගත්තා. අපි ඒක මැක්ස් කරමුද අන්තිමේට මැක්ස් කරමුද මේකත් ගන්න තියනවා තව. අපි මේක ගන්න කලින් මැක්ස් කරලා ඉමුනේ. හරි අපි යම් මචං වෙපන් එක මැක්ස් කරන්න යන්. වෙපන් එක මැක්ස් කරන්න මචං අපි මේ වගේ ඉස්සල්ලාම් පොඩ්ඩක් මේ මොනවාගෙන්ද මේ පොඩ්ඩක් මේ ඩයමන්ඩ් තියනවට කන්නේත් නැතුව කූපන් දාලා පොඩ්ඩක් වැඩේ ගොඩ දා ගන්න බලමු ටිකක්. හරිද? 700 කූපන් නේ ඕන. දැන් 700 කූපන් වල ගන්න දන්නේ නැත්නම් මේක ඒක අනිවාර්යෙන් අරගෙන ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න. මේ ඩයමන්ඩ් 2000ට වැඩි දේවල් කරනවා නම් ඔයාලා 700 කූපන් එක ගන්න. ඒ කියන්නේ ඔයාලා ඩයමන්ඩ් 2000ක මොනවා හරි ගත්තොත් ඔයාලට ඩයමන්ඩ් 700ක් ෆ්‍රී. ඒ කියන්නේ 700ක ඩිස්කවුන්ට් එකක්. ඉතින් අකෝ ඩයමන්ඩ් 700ක් ඩිස්කවුන්ට් කරනවා කියන්නේ එහෙම ආතල්නේ බා. යාරකේ මොකද්ද මන් දන්නෙත් නෑ මොකද්ද කියලා. මේ මොකද්ද මේකනේ. අරගේ මොකද්ද බං මේ ඔව් ඒක බලලා ගමු නැත්තම් මම වෙන එකක් ගන්නවා. මම දන්නවා මේ ඒ තරම් මට මේ භයානක මේ හැකියාවක් තියෙනවා මේ තියෙන කෙනෙක් වෙන එකක් ගන්න. M41 එක දැක්කනේ මම අරක M41 නෙවෙයි නේද එතකොට තිබිලා තියෙන්නේ මේ මොකේද අපේ මේක නේද? මේක නෙවෙයිද බං? හදිසියෙ මම මේක අරගෙන මේක නෙවෙයි වුණොත් මල මගුලක් වෙන්නේ. ඒක කො මේකේද? බලන්නේ කොහෙන්ද බං? මේ දෙක මේක වගේනේ බං මට පේන්නේ. එක මේකක් තමයි නේද බං? ඈනේ. නෑ මේකේ තියෙන්නේ මචං මේක වී අකුරක් නෑ. අඩු මට ඕක පැටලෙනවා බං. ඕකේ මන් දන්නවා ඕකේ යටින් ඇති ලස්සනට රම මේ ඕක බලලා ගන්න. ඒ වුණාට මචං මේ මට ලැජ්ජයි එම ගන්න. මේ බලපන් ඉතින් ඒක හොයා ගන්න බෑනේ බං මට. මට ටීක් සපුමල් කුමාර කිව්ව අඩේ ඒක කොහොමද බං හොයාගන්නේ? මෙතනින්ම තමයි ගන්න. මෙතන මේ හරි බං. උඹලා හිතාවේ මම නිකන් මම රංගපෑමක් කරේ මචං අර වීඩියෝ එකේ වෙලාව වදින මෙන්න මේක තමයි මචං බොක්ස් එක හරිද? මේ බලන්න දැන් මේ උඹලා හරි උඹලා දන්නවන්නේ නේ බයි ඉතින් මේක මේ මම මොඩික් ඔය කියලා හරියන්නේ නැහැනේ. මේ කොහමරි මචං මේ ඩයමන්ඩ් මේ බර ගානක ඩිස්කවුන්ට් වැටෙනවා මචං මේ ඔයාලා කූපන් එක කොටෝ වැටෙනවා. ඔයාලා ඩයමන්ඩ් 2000ට වැඩි ගන්නවා නම් ඩයමන්ඩ් 700ක් ඔයාලට අඩු වෙනවා නිකම්ම. උඹලා 900යි නෝ ඔකත් නෙමෙයි. උඹලා දැන් ඩයමන්ඩ් ගාන 1350යි. උඹලා 2000 වෙන්න ඕනේ. උඹලා 2000 උන්නේ නැහැ මේ. උඹලා 1850යි. 2000 වෙන්නේ 1300 වෙන්නේ. ඒක පට්ට වාසිනේ බා. ඩයමන්ඩ් 2000ක් නැතුව 1300 අපිට ඒක ගන්න පුළුවන්. ඒකින්ද එහෙම අනිවාර්යෙන් ඔයාලත් ගන්න. මොකද ඔයාලා මැක්ස් කරනවා නම් එහෙම ගන්න. මං හිතන්නේ මේක ලොකු ගාණක් යන්නෙත් නෑ එතකොට. ඒකින්ද ඔයාලට ලස්සන මේ වැඩේ කරගන්න පුළුවන්. ඔයාලා ඒ විදිහටම කරන්න. මොඩියෙක් වෙන්න එපා හැමදාම. හරි. අපි තව ටිකක් අරන් යන්නේ. තවත් කූපන් තියනවද නෑනේ? හරි කූපන් ඉවරයි මගේ. කූපන් නෑ බම් මට. කූපන් නැති එකේ දැන් මම අතනින්ම කරලා දාන්න. මේ බොක්ස් ඕපන් කරලා හරියන්නේ නෑ. හරි බොයිස් අපි යමු මේක මැක්ස් කරන්න. හරි අපි යමු මැක්ස් කරන්න. අපි යමු ලෙවල් 2 එකට දාමු. තාබුම්. මේකේ මොකද්ද වෙන්නේ? කිල් මේකයි මේකේ මචං මේ
level 1 එකේදී reload speed එකක් අඩු වෙනවා දෙකේදී. උඹලා ඌවා ඉතින් දන්නවා ඒක කියලා වැඩකුත් නෑ බං. තීරුමක් නෑ මේකේ new look එකක් හම්බ වෙනවා. ඊට පස්සේ මචං මේකට ගිහපුවාම firing effect එක hit effect එක හම්බ වෙනවා. ඊට පස්සේ මෙන්න මේකේ මේ double damage එනවා. ඊට පස්සේ මේකට ගිහපුවාම firing effect එකයි මේ kill effect එකයි. easy bank. ඊට පස්සේ මචං level 6 ගිහපුවාම වෙන්නේ මේ මොකද්ද? මේක වෝල් වලට මං හිතන්නේ වෝල් වලට ඩැමේජ් මම ඒ වගේ දැක්කේ. හරි අපි මේක දාන්න මචං ඉතුරු ඩයමන්ඩ් ටික දීලා දාමු. ඩයමන්ඩ් 5000ක් යනවා. අපි ඒක දීලා මේක මැක්ස් කරලා දාමු. ඕකේ අපි ඒක මැක්ස් කරා. ඉමෝට් එක අපි ගමු. ඉමෝට් එක බලමු. රෝමන් රේජ් කී ඉමෝට් එක නේද? අයිලා. හරි වොයිස් එක නිකන් රෝමන් රේජ් කී වගේ සීන් එකක් තියෙන්නේ අර. හරි